අපි අද අරන් ඇවිල්ලා තියෙන්නේ ගාල්ලේ කැස්බෑ බලන්න ගිහපු තවත් වීඩියෝ එකක්. අපි මෙතනටම කැස්බෑ බලන්න ආපු පළවෙනි දවසේ වීඩියෝ එක ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයාලට දාලා තියෙනම් ගිහින් බලන්න. මේවා කන්න තමයි යාලා එන්නේ. හඳ දේ. ඔයන්නේ. අපි දෙමු. ශ්‍රී ලංකා ලෝකයේ වඳවීමේ තර්ජනයට ලක් වෙලා ඉන්න මුහුදු කැස්බෑ විශේෂ 5කටම නෙස්ටිං සයිට්ස් එහෙම නැත්නම් කැදලි තියෙන ස්ථාන වලින් ඒ කියන්නේ බිත්තර දාන්න පුළුවන් තැන් වලින් එකක්. ඒ වගේම එයාලගේ ස්වභාවික පරිසරය තුළ එයාලව දකින්න පුළුවන් එක තැනක් තමයි ලංකාව. වසරේ පිහිටීම හා කාලය අනුව බිත්තර දාන්න වෙරළට එන කැස්බෑවෝ ලංකාවේ එක එක කාලවලදී බලා ගන්න පුළුවන්. ස්වභාවික පරිසරය තුළම ඒ කියන්නේ මුහුදේ වෙරළේ නිදහසේ පිහිනන කැස්බෑව බලා ගන්න පුළුවන්. ලංකාවේ දකුණු වෙරළේ, නැගෙනහිර වෙරළේ, බටහිර වෙරළේ. ලංකාවේ බලාගන්න පුළුවන් කැස්බෑ විශේෂ 5 වෙන්නේ කොළ කැස්බෑව, ලොගර්හෙඩ්, හොක්ස්බිල්, ඔලිව් රිඩ්ලි, ලෙදර්බැක් කියන කැස්බෑ වර්ග 5. මේ කැස්බෑ විශේෂ 5ම වදවීමේ තර්ජනයට ලක් වෙලා ඉන්න විශේෂ 5ක්. ලංකාවේ නැත්තේ අනිත් විශේෂ දෙක ෆ්ලැට් බැක් කියන කැස්බෑ වර්ගයේ, කෙම්ස් රිඩ්ලි කියන කැස්බෑ වර්ගයයි. ෆ්ලැට් බැක් එහෙම නැත්නම් පැතිලි කැස්බෑව හැර අනෙක් 6ම එක්සත් ජනපදයේ වෙරළ තීරවල ඉන්නවා. පැතිලි කැස්බෑව ඕස්ට්‍රේලියාව, පැපුවා නිව් ගිනියාව, ඉන්දුනීසියාව වගේ රටවල විතරයි ඉන්නේ. අපි මෙතන දැක්ක කියලා ඔලිව් රිඩ්ලි කියන කැස්බෑ වර්ගයයි, ග්‍රීන් රිඩ්ලි කියන කැස්බෑ වර්ගයයි, හොක්ස්බිල් කියන කැස්බෑ වර්ගයයි. හොක්ස්බිල් කියන කැස්බෑව කිලෝ 45ත් 90ත් වගේ අතර බරකින් තමයි යුක්ත වෙන්නේ. ග්‍රීන් කැස්බෑව මෙතන කොළ කැස්බෑව කිලෝ 225ක් විතර බරකින් යුක්ත වෙනවා. ඔලිව් රිඩ්ලි කියන කැස්බෑව කිලෝ 35ක් 40ක් වගේ තමයි පුරෙන් බර වෙන්නේ.
පස්සේ දැනගත්තේ මේ මෙතන වැඩිපුරම ඉන්නේ මං හිතන්නේ කොළ කැස්බෑවෝ. අර හොක්ස්බිල් කියන කැස්බෑව జాතියක් හිටියේ. ඇල ටිකක් කියුටි. අඳුරු පාට රාගේ හිටියේ ඔලිව් රිඩ්ලි කියලා තමයි හිතන්නේ. ඔයාලා කැස්බෑ බලන්න එනවනම් කියන්න ඕන දේවල් තමා මෙතන කසල දාන්න එපා. ඒ කියන්නේ වෙරළ පිරිසිදුව තියාගන්න ඕනේ. නැත්තම් මෙයාලගේ අර එක එක ඒවා පැටලිලා සමහර විට විස වෙලා එක එක තැන් අවහිර වෙලා මෙයාලට හානි වෙන්න පුළුවන්. දෙවෙනි එක තමයි කැස්බෑවුන්ට අර මේ කැම දෙන්න යද්දී එයාලා වැඩි තද කරලා නමනම් කරදර කරලා එහෙම දේවල් කරන්න යන්න එපා. එයාලගේ ස්වභාවික හැසිරීමට ඉඩ දෙන්න ඕනේ. මෙයාලා අර මුහුදේ ඉන්න ඕන සත්තුනේ. ඒ වුණාට මෙතන දැන් පුරුදු වෙලා ඉන්න මෙයාලා එනවා. ඒ වුණාට එහෙම කැම දීලා ගෙන්න ගන්න එකත් හොඳ දෙයක් නන් නෙමෙයි කියලා තමයි කියන්නේ. shopping වලට කැම අරගෙන දැම්මට මෙතන shopping එකක්වත් දාලා ගියේ නැහැ. මෙතන ඉඳපු කවුරුත් එහෙම shopping මෙතන දාලා ගියේ නැහැ. මොකද මෙයාලගේ පැටලෙන්න පුළුවන් ඒවා. ඔයාලත් එනවා නම් අරන් එන දේවල් ඒ විදිහටම අපෝ ගෙදර අරන් යන්න. මෙතන දාලා යන්න එපා.
මෙතන මේ පල්ලෙහා වැලිය අස්සෙත් ඉන්නවා චුටි චුටි මාළු జాතියක් හිටියා. මෙතන දලවැල්ල බීච් එකේ කැස්බෑ බලලා ඉවරලා අපි ඊට පස්සේ ගියා හබරාදුව කැස්බෑ අභිජනන මධ්‍යස්ථානයක් බලන්න. එතන හිටියා කැස්බෑ චූටි පැටව්. එහෙනම් කැස්බෑවන්ටත් බායි කියලා අපි මේ යන්න හදන්නේ දලවැල්ල බීච් එකෙන්. දලවැල්ල බීච් එකෙන් පස්සේ අපි ආවා ගාල්ලේ හබරාදුව කැස්බෑ අභිජනන මධ්‍යස්ථානය බලන්න. මේක බලන්න මෙතන මෙයාලා රුපියල් 300ක ටිකට් එකක් කඩනවා එක්කෙනෙකුට. ටර්ටල් හෙචරි එහෙම නැත්නම් කැස්බෑ අභිජනන මධ්‍යස්ථානකින් කරන්න එක එක ආබාධ තියෙන කැස්බෑව ගෙනල්ලා සංරක්ෂණය කරන එකයි. සමහර ඔය බිත්තර තියෙන විලෝපකයාගෙන් ආරක්ෂා කරගන්න බැරි දඩයක් කවුරු හොරකම් කරන බිත්තර ගෙනල්ලා එයාලා තියාගෙන ඉඳලා පැටව ලොකුනහම යවන එක තමයි මෙතන කරන්නේ. සමහර ඒ වගේ සල්ලි අය කරනවා, සමහර ඒ වගේ පරිත්‍යාග බාර ගන්නවා. මේ වැඩේ කියන්නේ කැස්බෑ සංරක්ෂණයට ගොඩක් වැදගත් වෙනවා. ගාල්ල පැත්තේ මහමෝදර හබරදුව කියන පැති වල මේ කැස්බෑ අභිජනන මධ්‍යස්ථාන බලා ගන්න පුළුවන්. තව හිටියා එලි කැස්බෑ කෙනෙකුට සුදු කැස්බෑ. එයාලා මුහුදට ගියොත් මැරෙනවනේ. එයාගේ තර කට්ට නිකන් හැලිනා වගේ තමයි තිබ්බේ. අර තියෙන බිත්තර මෙතන තියෙනවා ටර්ටල් ලයිෆ් සර්කල් එක. මේකේ ඉගෙන කැස්බෑව විශේෂ 7ක් ඉන්නවා කියලා මම ඔයාලට කිව්වනේ. හැම කැස්බෑවන්ගේම පොදු ලක්ෂණයක් තියෙනවා. ඒක තමයි වැඩිහිටි ගැහණු කැස්බෑව 10 ගාණක් එයාලා ඉපදුන වෙරළ තීරයටම බිත්තර දාන්නත් ආයෙ වෙනවා. එහෙම බිත්තර දාලා දින 45 75 කාලෙ පස්සේ තමයි පැටව එළියට එන්නේ. ඊට පස්සේ එයාලා ඇවිල්ලා මුහුදටම ආපහු යනවා. එයාලගෙන් 11ක් වගේ තමයි බේරෙන්නේ. බේරෙන ගැහණු සත්තු ආයෙම එයාලා ඉපදුන වෙරළ තීරයටම එනවා බිත්තර දාන්න. ලංකාවේ කැස්බෑ සංරක්ෂණ වැඩසටහන් ගොඩාක් තියෙනවා. ඒක කොච්චර තිබ්බත් ඒ පැටව 1000ක් වගේ තමයි බේරෙන්නේ. වෙලාවකට මුහුදට දානකොට උකුස්සෝ අරන් යනවා සමහර පැටව. මුහුදට ගියත් විලෝපකයාගේ බේරෙන්න අමාරුයි. ගොඩාක් සත්තු විලෝපකයන්ට ගොදුරු වෙනවා. විතර ඒ වගේ සංරක්ෂණය කරලා පැටව දාන තැන්වල දාන්නේ අර ඉර බැහැලා යන වෙලාවට තමයි දාන්නේ. යාලට හඳේලියේ මුහුද හොයාගන්න පුළුවන්. මම මේ කැස්බෑව ගැන ගොඩාක් විස්තර කරලා තියෙනවා මගේ මේකේ පළවෙනි වීඩියෝ එකේ. ඔයාලා කැස්බෑවන්ට ආස කෙනෙක් නම් ඒ වීඩියෝ එකත් බලන්න. කැස්බෑව ගැන ගොඩක් විස්තර දැනගන්න පුළුවන්. කැස්බෑව වතුර යටට යන්නේ නැති මොකක් හරි ප්‍රශ්නයක් තමයි.
මෙතන තමයි යාලා බිත්තර සංරක්ෂණය කරන තැන. මෙතන වර්ග ලංකාවේ දකින්න පුළුවන් වර්ග පහෙම බිත්තර තිබ්බා. එතන බිත්තර වල දින ගානත් එක්ක ගහලා තිනවා. චූටි පැටව ඉන්නවා කිව්වා. ඒ උනාට සති දෙකක් වගේ ඉඳලා තමයි පැටව මුහුදට දානවා කිව්වේ. එයාල් මේ මෙතන බීච් එකේ තමයි සත්තු දාන්නේ හවසට. වීඩියෝ දිගටම බලන්න. ඔයාලත් අපේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අදට අපි ගිහිල්ලා එන්න. තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. bye.